මෙවසරේ පළමු වරට දෛනික ඩෙංගු රෝගීන් වාර්තා වීම දහසේ සීමාව ඉක්මවයි. ඩෙංගු අධි වසංගතයක් වීමේ අවදානමක් ගැන සෞඛ්‍යාංශ වලින් රතු වෙලි. මුළු ගමටම ඩෙංගු ඇදලා එහා පැත්තේ. පළවෙනි වතාවට දවසකට රෝගීන් 18ට වඩා වැඩි වෙච්ච ඩෙංගු අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය පවතින තත්ත්වයක් අපි දකිනවා. මෙවසරේ දිනක් තුළ වාර්තා වූ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඊයේ දිනේ හඳුනාගෙන තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ ඊයේ දිනේ පමණක් රෝගීන් 1069ක් වාර්තා වී ඇති අතර එය දෛනික ඩෙංගු රෝගීන් සංඛ්‍යාව දහසේ සීමාව ඉක්ම වූ පළමු අවස්ථාවද වන බවයි. මෙම තත්ත්වය තුළ මෙරට ඩෙංගු රෝගය අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් ඇති බවයි සෞඛ්‍යාංශය පෙන්වා දෙන්නේ. දිවයින පුරා කඩින් කඩ පවතින වැසි හමුවේ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා පසුගිය සතියේ විශේෂ ඩෙංගු මර්ධන සතියක්ද ක්‍රියාත්මක කෙරුණා. දිවයින පුරා මේ දක්වා ඩෙංගු රෝගීන් 47179ක් වාර්තා වන අතර පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජූනි මාසයේ මේ දක්වා ගෙවුණු කාලය තුල පමණක් ඩෙංගු රෝගීන් 13338ක් වාර්තා වන අතර වසරේ මේ දක්වා මාසයක් තුල වාර්තා වී ඇති වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද මේ බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ඒ අතර ඊයේ දිනේ තුල පමණක් ඩෙංගු රෝගීන් 1069 දෙනෙකු වාර්තා වී ඇති අතර එය පැය 24ක් තුල වාර්තා වූ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. එමෙන්ම මේ වසරේ දෛනිකව වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව දහසේ සීමාව පසු කළ පළමු අවස්ථාවද මෙයයි. පළවෙනි වතාවට දවසකට රෝගීන් 18ට වඩා වැඩි වෙච්ච ඊයේ දවසේ පැය 24ක් ඇතුළත රෝගීන් 1069ක් වාර්තා වෙලා තිබෙනවා. 47179 රෝගීන් වාර්තා වෙලා තිබෙනවා මේ 21 වෙනිදා වෙනකොට. මරණ සංඛ්‍යාව 28ක්. මෙම තත්ත්වය තුළ මෙරට ඩෙංගු රෝගය අධි වසංගත තත්ත්වයක් බවට පත්වමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඩෙංගු අධි අවදානම් තත්ත්වයක් රට තුළ උද්ගත වෙමින් තියෙන්නේ. ඩෙංගු අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින තත්ත්වයක් අපි දකිනවා. මේ 46000 සහ මේ දෛනිකව එකතු වෙන රෝගීන් 600 650 ඇතුළත කියලා අපි දකින්නේ වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය සහ රෝහල් ගතවන රෝගීන් ප්‍රමාණය. කියන්නේ මීට වඩා බරපතල තත්ත්වයක්, මීට වඩා අභියෝගාත්මක තත්ත්වයක් අපිට ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මෙතන තියෙන දැවැන්තම අභියෝගය බවට පත් වෙලා තියෙන රෝහල් පද්ධතියට මේ තත්ත්වය කොයිතරම් දුරට දරා ගන්න පුළුවන්ද කියන කාරණය. මේ අතර ප්‍රදේශ රැසක මේ දිනවල ඩෙංගු මර්ධන වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. දිවයිනෙන් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. ඊයේ දිනේදී පමණක් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙන බවට තමයි මේ වන විට අපට තොරතුරු ලැබෙන්නේ. මේ වැසිබර කාලගුණික තත්වයක්. ඩෙංගු මදුරුවන්, ඩෙංගු කීටයන් බෝවීම ප්‍රබලව සිදුවෙන කාල සීමාවක්. මම මේ මොහොතේ රැඳී සිටින්නේ මැද කොළඹ ප්‍රදේශයේ. මේ ඩෙංගු කීටීන්, ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ජනතාවගේ පැත්තෙන් මොනවද කරන්න ඕනේ? වැස්සත් සමග මොවුන්ගේ බෝවීම ශීඝ්‍ර වශයෙන් වැඩි වීම සිදු වෙනවා. ඊතර දැමෙන් පස්සේ දින කිහිපයකින් මොවුන් කීටයන් බවට පත් වෙනවා. තවත් දින කිහිපයකින් මොවුන් මදුරුවන් බවට පත් වීම සිදු වෙනවා. මදුරු ගහණයේ බහුල ස්ථානවල දූමායන කටයුතු සිදු කිරීම අපි සිදු කරනවා. වෛද්‍යතුමනි විශේෂයෙන්ම බොහෝ දෙනෙක් මේ වෙද්දී කටයුතු කරන්නේ අපේ පරිසරයේ තිබෙන මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීම. නමුත් අපි දකිනවා දැන් අපි මේ අවට නිවාස කිහිපයකම ගමන් කරා නිවාස තුල ඇතැම් ස්ථානවල ජලය රැඳෙන ස්ථාන තිබෙනවා. ජනතාව මේ පිළිබඳව දැනුවත් නැහැ. තෙතමනේ තැන්පත් වෙන මදුරුවන්ට බිත්තර දැමීමට ජල ඉතා ස්වල්ප ප්‍රමාණයක් ප්‍රමාණවත් වෙනවා. විශේෂයෙන්ම සිංක් එකයට තමන්ගේ සීතකරණය පිටුපස මේ ස්ථාන ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අම්මා මෙන්න අපි ඇවිල්ලාම කියනවා මේ වතුර ටික අයින් කරන්න. රණියලන් ගාක වෙන්නේ. අයියේ කුණුරගේ ආවනේ වගේ. නෑ ඊයේ වතුර නෙමෙයි අම්මා මේ කීටෝ ඉන්න මේ බලන්න. කළුතර ප්‍රදේශයේ සිදු කළ ඩෙංගු පරීක්ෂාවකදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන කිහිපයක් හඳුනාගත් අතර ඒවා සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කෙරුණා. ඔබතුමාලා මේ මොකද්ද කරන්නේ මේව තියාගෙන දැන් බලන්න ගමේ මිනිස්සු අපිව මරන් කන්න එනවා. මුළු ගමටම ඩෙංගු ඇදලා එහා පැත්තේ. මේව කොහොමද කරන්නේ? සත පහකට ගණන් ගන්න නැහැ උසාවි දාලා. මේ අතර ගොතටුව ප්‍රදේශයේද ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. මේකේ පරම්පරා දැනට 4ක් තියෙනවා. මේ ඉන්නේ පිළව.
උපරිම පැය 48ක් ඉඳි. මේ ඉන්නේ ලොකු අයියෙක් මේ ඉන්නේ පොඩි මල්ලිලා මේ චූටි මල්ලිලා. ලොකු අයියා ගිලිලා ගිහිල්ලා ආයෙ මේකෙන් පිටර දාන තව අක්කා කෙනෙක් එක්කන් ඇවිල්ලා. පරීක්ෂා කරපු නිවාස 364න් 44ක මදුරු කීටයෝ ඉන්නවා. පාසල් 9ක් පරීක්ෂා කරලා පාසල් 5ක මදුරු කීටයෝ ඉන්නවා. රාජ්‍ය ආයතන 8ක් පරීක්ෂා කරලා 8න් 4ක මදුරු කීටයෝ ඉන්නවා. අපි පරීක්ෂා කරපු පන්සල් 38න් 23ක මදුරු කීටයෝ ඉන්නවා. ඒ නිසා මේක සුළුපඩු තත්වයක් නෙවෙයි. තත්ත්වය වෙනස් නොවුනොත් ලොකු අවදානයක් බඩ පෙළෙනවා. හැබැයි අපි දෙවෙනි වටේදී අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසිම වෙලාවක රතු නිවේදන නිකුත් කර ඉන්න. අපිට අකමැත්තෙන් හෝ සිද්ධ වෙනවා අධිකරණ ක්‍රියාමාර්ග ගන්න. ඒක ඓතිහාසික තීන්දුවක් වෙයි. මොකද මේ වෙනකන් ආගමික ස්ථාන කිසිවකට පාසලකට රාජ්‍ය ආයතනයකට අපි අත තිබ්බේ නැහැ. හැබැයි මේකට අත තියන්න නැතුව බෑ. ජනතාවගේ ජීවිත බේර ගන්න නම් ඒලාගේ සහාය ලැබෙන්නේ නැත්නම්. මේ අතර ඩෙංගු උවදුර මර්ධනය සඳහා ගත යුතු කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ඒ අනුව කෙටිකාලීන ඩෙංගු මර්ධනය සඳහා රාජ්‍ය ආයතන, පාසල් සහ පළාත් පාලන ආයතන ආවරණය වන පරිදි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ චක්‍රලේඛ නිකුත් කිරීමටත් ජූනි 24, 25 සහ 26 යන තෙදින තුල ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය වන පරිදි ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් එහිදී තීරණය කර තිබෙනවා.